මාක්ස්මේට් කියලා කියන්නේ ඉස්කෝලේ එක ටර්ම් ටෙස්ට් වලට අදාළ ලකුණු මැනේජ් කරන්න තියෙන සොෆ්ට්වෙයාර් එකක්. මේකට අපිට ලොගින් ස්ක්‍රීන් එකක් මේ වගේ තියෙනවා. එතකොට මේකෙදි අපි ස්කූල් එකේ ඉන්න හැම ටීචර් කෙනෙකුට, ඒ කියන්නේ සබ්ජෙක්ට්ස් කරන හැම ගුරුවරයෙකුටම වෙනම යුසර් නේම් එකක් පාස්වර්ඩ් එකක් දෙනවා. ඊට අමතරව මේකේ ඇඩ්මින් accounts හදාගන්න පුළුවන්. එතකොට ඒ ඇඩ්මින්ලා සහ ටීචර්ස්ලා හැමෝම මේ ස්ක්‍රීන් එකට ඇවිල්ලා ලොග් වෙන්න ඕන. Tamanට අදාළ යුසර් නේම් එක පාස්වර්ඩ් එක ඇතුළත් කරලා. මම මේකෙදි ඇඩ්මින් විදියට තමයි ලොග් වෙන්නේ. මේ විදිහට ලොග් වුණාට පස්සේ අපිට පේනවා මෙන්න මේ වගේ ස්ක්‍රීන් එකක්. මේකේ ඩෑෂ්බෝඩ් එක කියලා මේකට කියනවා. මේකේ තියෙන සෙක්ෂන් කීපයක්, ස්ටුඩන්ට්, සබ්ජෙක්ට්ස්, මාක්ස්, එන්ට්‍රි ඔය විදියට. මේක තමයි රිපෝට් සෙක්ෂන් එක. විශේෂයෙන්ම මේ රිපෝට්ස් අපිට වැදගත් රිපෝට්ස් කීපයක් මේකේ තියෙනවා. මේ තියෙන ඇඩ්මින්ලට විතරක් තියෙන ඒරියා එක. මේකෙදි මුලින්ම අපි මේ පද්ධතියට ස්ටුඩන්ට්ස්ලා අපේ ස්කූල් එකේ ඉන්න ස්ටුඩන්ට්ස්ලා රෙජිස්ටර් කරගන්න ඕන. මේ විදියට මේ රෙජිස්ටර් කරගත්ත ස්ටුඩන්ට්ස් ටික තමයි මෙතන ඉන්නේ මේ විදියට. ඊට පස්සේ අපි මේ පද්ධතියට අවශ්‍ය සබ්ජෙක්ට්ස් ටික රෙජිස්ටර් කරගන්න ඕනේ. ඒක රෙජිස්ටර් කරගන්නකොට වෙනම ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමයට මේක රෙජිස්ටර් කරගන්න ඕනේ. මේ පන්ති වලට අදාළ සබ්ජෙක්ට්ස් ටික. ඒ විදියට අපිට සබ්ජෙක්ට්ස් ටික සහ ස්ටුඩන්ට්ස්ලා රෙජිස්ටර් කරලා ඉවර නම් අපිට පුළුවන් මාක්ස් ටික එන්ටර් කරන්න මේ පද්ධතියට. විශේෂයෙන්ම මේ ලකුණු එන්ටර් කිරීම කරන්නේ පන්ති භාර ගුරුවරයා නෙවෙයි. පන්ති භාර ගුරුවරයා සම්පූර්ණ මේ වැඩේ නිදහස් වෙලා තියෙනවා. අපි සබ්ජෙක්ට් කරන ගුරුවරුන්ට ඇප් එකක් දෙනවා. ඒ ඇප් එක හරහා සබ්ජෙක්ට් එක කරන ගුරුවරු ලොග් වෙලා තමන්ගේ විෂයට අදාළ ලකුණු ඇතුළත් කරන්න ඕන. ඒකට මේ මාක්ස් එන්ට්‍රි කියන එක ක්ලික් කළා. මෙන්න මෙතෙන්ට ඇවිල්ලා තමන් කරන ග්‍රේඩ් එක තෝරන්න ඕනේ ඉස්සෙල්ලම. ඊට පස්සේ තමන් කරන සබ්ජෙක්ට් එක විශේෂයෙන් මෙතෙන්ද කියන්න ඕන තමන්ට ඒ ටීචර්ස්ලට දෙන ලොගින් එකේ තමන්ට අදාළ විෂය විතරයි තෝරන්න දෙන්නේ. වෙනත් විෂයක් තේරුවොත් එතෙන්දී එනවා ඒ සබ්ජෙක්ට් එකට ලකුණු දාන්න අවසර නැහැ කියලා. නමුත් මම මේකේ ඇඩ්මින් විදිහට ලොග් වෙන හින්දා මට හිම ගැටලුවක් නැහැ. ඕන සබ්ජෙක්ට් එකකට ලකුණු එන්ටර් කරන්න පුළුවන්කම තියෙනවා. නමුත් උදාහරණයක් විදිහට සිංහල ගුරුවරයා ලකුණු ඇතුළත් කරන්න කියලා ඉංග්‍රීසි කියන සබ්ජෙක්ට් එක වැරදිලා සිලෙක්ට් වුණා නම් එතෙන්දී පෙන්නනවා මැසේජ් එකක් විදිහට ලකුණු දාන්න අවසර නැහැ කියලා. නමුත් ඇඩ්මින්ට එහෙම ප්‍රශ්නයක් නැහැ. ඕන සබ්ජෙක්ට් එකකට ලකුණු දාන්න පුළුවන්. ඒ නිසා මම මේකේ ඇඩ්මින් විදිහට ලොග් වෙච්ච නිසා මට මේ මැසේජ් එක පෙන්නන්නේ නැහැ. සබ්ජෙක්ට් එක තේරුවට පස්සේ මෙතනින් අපි ක්ලාස් එක තෝරන්න ඕන. තමන් ලකුණු ඇතුළත් කරන මේ විදිහට අපි ක්ලාස් එක තේරුවට පස්සේ මේ ක්ලාස් එකට අදාළ ස්ටුඩන්ට්ස්ලා ටික ඔටෝමැටිකලි මෙතන ඩිස්ප්ලේ වෙනවා. අර මුලින් අපි ස්ටුඩන්ට්ස්ලා ලිස්ට් එක ඇතුළත් කරලා ආවනා. ඊට පස්සේ කරන්න ඕනේ මෙන්න මේ මාක්ස් කියන කොටු වලට අදාළ ලකුණු ටික ඇතුළත් කරන්න ඕනේ. ඇබ්සන්ට් නම් ඇබ්සන්ට් කියන එක දාන්න ඕනේ. කැපිටල් ලකුණෙන් AB දාන්න ඕනේ. ඒ විදිහට අපි ලකුණු ටික මෙතන ඇතුළත් කරාට පස්සේ මේ පන්තියේ ස්ටුඩන්ට්ස්ලට අදාළ මේ සබ්ජෙක්ට් එකට අදාළ ලකුණු ටික ඇතුළත් කරාට පස්සේ අපි save all කියන බටන් එක ක්ලික් කරන්න ඕනේ. විශේෂයෙන් මේකෙදි බලන්න ඕනේ මේ තියෙන active year එකයි term එකයි අපිට මේව වෙනස් කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපිට පුළුවන් අපි හිතමු grade 6 වලට ළමෙක් ආව නම් grade 11 වෙනකන් ඒ ළමයිගේ ලකුණු අපේ system එකේ ගබඩා වෙලා තියෙනවා. එතකොට ඊළඟ term එකට දානවා නම් මෙතන අපිට පෙන්නන්නේ 20යි 26 term 2 කියන එක. ඒක admin part එකක්. නැත්නම් admin role එකේදී ඒක වෙනස් කරන්න පුළුවන් අපිට term එක. එතන වෙනස් කරාට පස්සේ මෙතන ලකුණු enter කරන sheet එකේ මේ විස්තරය වෙනස් වෙලා තියෙනවා. right. මේ ලකුණු දැම්මට පස්සේ විෂය භාර ගුරුවරුන්ට ඒක තමයි කරන්න තියෙන්නේ. පන්ති භාර ගුරුවරේ ලකුණු ඇතුළත් කරන එක ගැන හිතන්න දෙයක් නැහැ. පන්ති භාර ගුරුවරයාට තියෙන්නේ මෙන්න මෙතන රිපෝට්ස් වලට ඇවිල්ලා අපිට පුළුවන් මෙතන අපිට රිපෝට්ස් වලට ඇවිල්ලා ක්ලාස් වයිස් කියන මේ රිපෝට් එක ගත්තොත් මෙතන ක්ලික් කරලා අදාළ ක්ලාස් එක අපි හිතමු 10 එක කියන එක සිලෙක්ට් කරාට පස්සේ සිලෙක්ට් කරලා ෆිල්ටර් කරාට පස්සේ ඒ ක්ලාස් E එකට අදාළ සම්පූර්ණ රිපෝට් එක ජෙනරේට් වෙලා තියෙන්නේ මේ. ඒ ලකුණු ටික ඇතුළත් වෙලා ඒ විෂය 10 E පන්තියට අදාළ විෂය ගුරුවරු ටික ලකුණු ටික දැම්ම නම් මේ විදිහට ලකුණු ටික ඇතුළත් වෙලා අවසානයේදී මේ පොසිෂන් එකත් එක්ක මේ විදිහට ග්‍රේඩ් වෙලා පෙන්නනවා. ඉතින් පන්ති පාර ගුරුවරයාට මේක කරන්න අවශ්‍ය නැහැ. මේක ඔටෝමැටිකලි ජෙනරේට් වෙන්නේ. වෙනිය හැදිලා එනවා. අපිට තියෙන්නේ මේක එක්ස්පෝර්ට් කරලා ගන්න පුළුවන් Excel sheet එකක් විදිහට නැත්නම් PDF එකක් විදිහට එක්ස්පෝර්ට් කරලා නැත්නම් print කරලා ගන්න පුළුවන්. ඒක තමයි ෆයිල් කරන්න තියෙන්නේ. අර කලින් පන්ති භාර ගුරුවරු අමාරුවෙන් ලකුණු පොත්වල ලියලා එකතු කරලා වෙනිය හොයලා ඒවා කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේකේ අනිත් තියෙන වාසිය තමයි මොන හරි ලකුණක් වෙනස් කරන්න ඕන කරන්න තියෙන්නේ. ඒ විෂය ගුරුවරුන්ට නැවතත් enter marks කියන section එකට ගිහිල්ලා තමන්ගේ ඒ විෂයට අදාළ ලකුණ නැවත ඇතුළත් කළා මේ විදිහට
නැවත මේ ලකුණ 10 පන්තියනේ අපි දැම්මේ. රයිට්. ওই විදිහට ගිහිල්ලා යම් කිසි ලකුණක් තියෙනවා නම් ඒ ලකුණ නැවත මෙතන වෙනස් කළා උදාහරණයකට 62 කියන එක 82 නම් මේක 82 කියන එක ඇතුළත් කරලා නැවත සේව් කිරීමක් කරන්න එක විතරයි කරන්න තියෙන්නේ. එතකොට වෙන්නේ එලින් මෙතෙන්දී අදාළ ලකුණ එතන අප්ඩේට් වෙනවා. ඒ කියන්නේ මාර්ක් ෂීට් එකේ අප්ඩේට් වෙනවා. නැවත පන්ති භාර ගුරුවරයෙක් මුකුත් කරන්න අවශ්‍ය නැහැ. රිපෝට්ස් වලට ගිහිල්ලා ක්ලාස් වයිස් රිපෝට් එකට ගිහිල්ලා ඒක බලන්න විතරයි තියෙන්නේ. මේ රිපෝට් එක සම්පූර්ණයෙන්ම අප්ඩේට් වෙනවා. ඒ වෙනස් කරපු ලකුණත් එක්ක මම මෙතන දැන් වෙනස් කරේ නැති නිසා ඒක අප්ඩේට් වෙන්නේ නැහැ. නැවත මේ ෂීට් එකේ ඒ කියන්නේ යම් විෂයක ලකුණක් වෙනස් කරා නම් ඒ විෂයට අදාළ ලකුණ මේ සම්පූර්ණ රිපෝට් එකේ අප්ඩේට් වීමක් වෙනවා. ඒ ගැන කිසිම ගැටලුවක් පන්ති භාර ගුරුවරට තියාගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ওই විදිහට අපිට ලේසියෙන් ලකුණු ෂීට් එක හදාගන්න පුළුවන්. අර කලින් අපි අමාරුවෙන් ලකුණු ෂීට් එක පන්ති භාර ගුරුවරයා හැදුවා වගේ නෙමෙයි. බොහොම ලේසියෙන් මේක ජෙනරේට් කරගන්න පුළුවන්. අපි නැවත ඩෑෂ්බෝඩ් එකට ගියොත් මේ ඩෑෂ්බෝඩ් එකේ තව තියෙන රිපෝට්ස් කීපයක් සෙක්ෂන් වයිස් රිපෝට් එකක් අපිට ගන්න පුළුවන්. විශේෂයෙන්ම මේ ඒ සෙක්ෂන් එකේ කවුද ෆස්ට් ඒ විදිහට මේ සෙක්ෂන් වයිස් රිපෝට් එක අපිට ගන්න පුළුවන්. ඊට අමතරව මේකේ රිපෝට්ස් ගණනාවක් තියෙනවා. ඊට පස්සේ ස්ටුඩන්ට් වයිස් රිපෝට් එක විශේෂයෙන්ම මේ පේරන්ට්ස් ලගේ ප්‍රෝග්‍රස් රිවිව් මීටින්ග්ස් වලදී ප්‍රසන්ටේෂන් හදන්න අවශ්‍ය නැහැ. එතකොට අදාළ පන්තිය තෝරලා ඒ පන්තියේ ඉන්න ළමය වෙන වෙනම අපිට හයිලයිට් කරලා කතා කරන්න පුළුවන්කම තියෙනවා මේ විදිහට. දැන් මෙතනින් අපිට ස්ටුඩන්ට් තෝරන්න විතරයි තියෙන්නේ. මේ විදිහට ස්ටුඩන්ට් තෝරලා අපිට මේ විදිහට අපිට ඒ ළමයා ගැන ප්‍රෝග්‍රස් එක පේරන්ට්ස්ලාත් එක්ක කතා කරන්න පුළුවන්කම තියෙනවා. ඊට අමතරව මේකේ තව රිපෝට්ස් ගණනාවක් දාලා තියෙනවා. grade wise subject report එකක් තියෙනවා. අපිට මේ grade එකකින් subject එක grade wise subject report එකක් ගන්න පුළුවන් මේ විදිහට. අපි හිතමු අපිට tamil එක ගන්න ඕන කියලා. right. එතකොට මේකේ මේ විදිහට report එකක් අපිට ගන්න පුළුවන්. right. එතකොට 10 පන්ති වශයෙන් මේක ඇත්තට මේක පන්තියේ නම ටෙලිෆෝන් නෙවෙයි මේකෙන්න ඕනේ grade කියන එක එන්න ඕන. right. ඔය විදිහට ඔය වගේ රිපෝට් එකක් ගන්න පුළුවන්. ඉතින් මේකේ ඊළඟ ප්‍රධානම වාසිය තමයි තව මේ වගේ රිපෝට්ස් ගණනාවක් තියෙනවා. මේකේ settings තියෙනවා වෙනස් කරන්න ඕන ඒවා. ඒක අපිට අවශ්‍ය දත්ත ලබා ගන්නකොට මේකේ ප්‍රධානම වාසිය තමයි අපි parents ට මේකේ login එකක් දෙනවා. parents ට පුළුවන් exam results බලන්න මේ link එක අවශ්‍ය නම් මේක අපිට web එකට දාලා දෙන්න පුළුවන්. මේ විදිහට අපිට exam result එක parents ට බලන්න අවස්ථාව දෙන්න පුළුවන්. විභාග අංකය කියන්නේ මේක ඇතුළත් වීමේ අංකය මෙතන දාලා ෆයින් කරන්න තමයි තියෙන්නේ. එතකොට මේ report එක සම්පූර්ණයෙන් මේ විදිහට අපිට බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේක තමයි අපේ ලකුණු සිස්ටම් එක මේකෙදි ඇත්තට පහසුවක් වෙනවා පන්ති භාර ගුරුවරුන්ට පොත්වල ලියලා ලකුණු කොළවල ලියලා මේ ලකුණු වල ඒ ගණනය කිරීම කරන්න කිසිම දෙයක් අවශ්‍ය වෙන්නේ නැහැ. මේක ඉතාමත් පහසුයි පාසලක ওই ලකුණු පොත්වල ලියනවට වඩා පවත්වාගෙන යන්න.